දැන් වෙලාව රෑ 12යි. මම ගෙදරින් එළියට අවිල්ලයි මේක වොයිස් කරන්නේ. එතකොට අද දවලුත් මම ටිකක් එළියට ගියා. මොකද මගේ අර පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකේ වැඩේ කරගන්න. මේ මම වාහනේ ගන්න යන අතරමඟ මේක මෙහි තියෙන කුකුල් කූඩුවක්. එතකොට මෙහි ගෙවල් වල සමහර කුකුළු හදනවා. මොකද මේ හරිය වැඩි ටිකක් අර නගර බද ගතිය අඩු නිසා. මේ ඔයාලට පේන්නේ දෙලුම්. ඇත්තටම එක රතු පාට චූටි දෙලුම් වගේක්. මම නම් මේක ලංකාවේ දැකලා නැහැ. මේ ගහේ නම් සවුවට හැදිලා තියෙනවා. ඒ උනාට ඒක වහලා තියෙන්නේ. අතින්වත් අල්ලන්න බෑ. දැන් මෙතනින් මම පාරට ඇවිල්ලා වාහනේ ගන්න යන්නේ. මම ආමීර් සෙන්ටර් එකට තමයි යන්න හිතාගෙන ඉන්නේ මගේ ප්‍රශ්නේ විසඳ ගන්න. දැන් ටිකක් සීතලයි එළියේ මේ වෙලාවේ නම් මං කියන්නේ මම මේ වීඩියෝ එක කරන වෙලාවෙ නෙමෙයි. දැන් මේක වොයිස් කරන්නේ රෑ නිසා සෙල්සියස් 19යි උෂ්ණත්වය එළියේ. එතකොට මම අද හිතුවා ආමීර් සෙන්ටර් එක ගැන ටිකක් විස්තර කියන්න ඔයාලට. මොකද දැන් මම මේ කියන්නේ ගොඩාක් දන්න අයට මෙහි ඉන්න අවුරුදු ගණන් ඉන්න අයට නෙමෙයි. ළඟදි මෙහෙට ආව සහ ප්‍රශ්න තියෙන. එතකොට හැමෝම එක සමාන දැනුම් මට්ටමින් සන්නද්ධ නැති අයට. හරිද? එතකොට ඔයාලට රජය සම්බන්ධ තැනකින් ඕනම ලියවිල්ලක් ගන්න ඕන නම් උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයාගේ ID එක එක්ස්පයර් වෙලාවට ID එකක් ඇප්ලයි කරන්න ඕන නම් එතකොට ඔයාගේ පවුලේ අයට වීසා ගන්න ඕන නම් ඔයාගේ වීසා එක එක්ස්පයර් වෙලාවට අලුතෙන් වීසා එකක් ඇප්ලයි කරන්න ඕන නම් ඒ හැම දෙයකම ඔයාට උදව් ගන්න පුළුවන් ආමීර් සෙන්ටර් එකෙන්. දැන් මේ මෙතන ඈතින් පේන්නේ ඩුබායි එයාපෝට් එක ටර්මිනල් 3. ඔයාලට පේනවා ඇති එමිරේට්ස් ෆ්ලයිට්ස් තියෙනවා. ඇත්තටම මේ දැන් ලංකාවේ එයාපෝට් එකේ නම් ලොකු ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. කියන අපිට ළඟට පේන්නේ නැහැනේ මේ කොටස. මෙහෙ නම් එහෙම නැහැ. පුංචි දැලකින් විතරයි ඒක කවර් වෙලා තියෙන්නේ. ඕන කෙනෙකුට පේනවා. එතනින් එහාට මෙහාට යනකොට. එතකොට දැන් මම මේ යන්නේ මම කලින් වැඩ කරපු shopping mall එකේ. ඒ කියන්නේ Arabian Center එකේ ඇතුලේ තියෙනවා ආමීර් සෙන්ටර් එකක්. එතකොට මම එතනට ගිහිල්ලා මගේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ගන්නයි හිතාගෙන ඉන්නේ. මේ තියෙන Arabian Center එක. මේක ඇතුලේ ගොඩාක් හොඳ බ්‍රෑන්ඩඩ් shops තියෙනවා. ඒ කියන්නේ මේ හරියට ගොඩාක් ඉන්නේ ලෝකල්ස්ලා තමයි මේ හරියේ. එතකොට හොඳ බඩු ගන්න. එතකොට ග්‍රොසරි වලට පල්ලෙහා ලුලු එකක් තියෙනවා. උඩ ෆුඩ් කෝට් එකක් තියෙනවා ෆස්ට් ෆ්ලෝර් එකේ. ඒකේ ඔය KFC, McDonald, Pizza Hut හැම ජාතියකම හොඳ ඇමරිකන් කම්පැනිස් වල රෙස්ටොරන්ට්ස් තියෙනවා. හාඩීස් වගේ හැමදේම තියෙනවා. එතකොට මම දැන් ඉස්සෙල්ලාම ගියේ ආමීර් සෙන්ටර් එකට. මේ පුංචි කඩ ටිකත් පහු කරගෙන ඉස්සරහටම ගියා. ඇත්තටම මේ මම බස් එකේ ආවේ නැහැ මේ ගමන. මගේ කාර් ලිෆ්ට් එකේටම මම කියලා තමයි ගෙන්න ගත්තේ. එතකොට මට කෙලින්ම යාට දෙන්න උනේ ඩිරාම් 5යි. මම බස් එකේ ආවනම් මට ඊට වැඩිය සල්ලි ගෙවන්නත් වෙනවා. වෙලාවත් යනවා. ලොකු කාලයක් රවුමක් යනවා. අනික තමයි දැන් මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්ම තමයි යූස් කරන්නේ. ටැක්සි වලට ගොඩාක් ගණන් ඉතින්. ගණන් කියන්නේ සාමාන්‍යයෙන් ටැක්සි එක පටන් ගන්නෙත් ඩිරාම් 5 ඉඳලා. ඒක ගොඩක් වෙලාවට දවල් වරුවේ. එතකොට සමහර විශේෂ අවස්ථාවලදී ගාණ වැඩි වෙනවා. එතකොට ඔයා කරීම් වගේ එක ඇප්ලිකේෂන් හරහා ටැක්සි එකක් බුක් කරොත් ඒත් ගාණ වැඩි. ඒ කියන්නේ එතකොට ඩිරාම් 8කින් පටන් ගන්නවා. සමහර මං හිතන්නේ රෑ වෙලා වගේම කරනවා නම් ඩිරාම් 12කින් වගේ පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයා කොච්චර පොඩි දුරක් ගියා වුණත් ටැක්සිය පටන් ගන්නේ 5න් ඔයා අනිවාර්යෙන් 12ක් ගෙවන්නම ඕන. ඒ කියන්නේ ඔයා ගිය දුර ඩිරාම් 8න් ඉවර වුණත් ඔයා 12ක් දීලම තමයි බහින්න ඕන. හරි. දැන් මේ පේන්නේ ආමීර් සෙන්ටර් එක. මේක තියෙන්නේ Arabian Center එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. එතකොට මම මෙතනට තමයි ගියේ මගේ වැඩේ කරගන්න. මං ඉස්සෙල්ලාම රිසෙප්ෂන් එකට ගිහිල්ලා ඒකේ ඉන්න ලේඩිට කිව්වා මට වෙන්න ඕන මොකද්ද කියන එක. ඊට පස්සේ මම මෙතනට ඇවිල්ලා මේ මහත්තයාට විස්තරේ කිව්වහම මට වැඩේ කරලා දුන්නා. දැන් මම මේ වැඩේ කරගෙන ආපහු යන ගමන්. හැබැයි මට මේකට ඩිරාම් 308ක් වියදම් වුණා. හේතුව මේක ඔන්ලයින් මම ඇප්ලයි කරලා ගත්තා නම් මට යන්නේ ඩිරාම් 200යි. ඒ වුණාට මට ඒක ඔන්ලයින් කරගන්න බැරි ප්‍රශ්න වගේක් තිබුණා මගේ UA පාස් ඇප්ලිකේෂන් එකේ. ඉල්ලන සමහර ඩොකියුමන්ට්ස් වලයි පොලිස් වෙබ්සයිට් එකේ ඉල්ලන ඩොකියුමන්ට්ස් මං ගාව තිබුණ නැති හින්දා.
එතකොට මට ඒ නිසා වැඩිපුර ටයිපින් ෆී එකකුත් ගෙවන්න වුණා. ඊට පස්සේ මං ඇරබියන් සෙන්ටර් එකෙන් ගත්තා ආයේ බස් එක. මෙතනින් යනවා 11:16 බස් දෙකම. මේ බස් දෙකම කෙලින්ම එන්නේ රෂීදියා වලට. කොහෙවත් රවුම් යන්නේ නැහැ. එතකොට විනාඩි 4-5ක් ඇතුළත ඒ කියන්නේ මග කොහෙවත් බස් ස්ටොප් නැහැ, නවත්තන්නෙත් නැහැ. ඩිරෙක්ට්ලි මේක එන්නේ රෂීදියා බස් ස්ටේෂන් එකට. එතකොට ඔය දැන් සෙන්ටර් පොයින්ට් කියන්නේ රෂීදියා දෙකම එකම තැනක්. මේ බස් එකේ මම ආවා. බොහොම පොඩි වෙලාවක් වුණත් මේ දුරටත් දිරම් 5ක් charge වෙනවා නොල් කාඩ් එකට. එතකොට මෙහි අලුතෙන් ඇවිල්ලා ඉන්න අයයි එන්න ඉන්න අයයි දැනට පොඩි අයිඩියා එකක් තියෙනවානේ. දැන් සාමාන්‍යයෙන් අපේට ගමන් බිමන් යනකොට කොච්චරක් වියදම් වෙනවද කියන එක. දැන් සාමාන්‍යයෙන් බස් එකක ඉස්සල්ලාම නොල් කාඩ් එකක අපි පොඩි දුරක් නම් යන්නේ කැපෙන්නේ අඩුම ගාණ ඩිරම් 3යි හරි 3ක්. ඔව් ඩිරම් 3ක් තමයි. ඊට පස්සේ ඉතින් අපි යන දුර අනුව ඉතුරු ගාණ කාඩ් එකෙන් කැපෙනවා. ඒ කොහොම වුණත් එක දිගට ගමන් කරන කොච්චර දුරක් වුණත් ඔයාට ඩිරම් 7.50යි උපරිමම කැපෙන්නේ. එතකොට ඔයා බස් එකෙන් හරි ඇවිල්ලා හරි මෙට්‍රෝ එකෙන් බහැලා ඇවිල්ලා හරි ඔයා ආයේ බස් එකක් හරි මෙට්‍රෝ එකක් හරි ගන්නවා නම් ඔයාට ඒ කියන්නේ පැය භාගයක් ඇතුළත ඔයා ආයෙත් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක් යූස් කරනවා නම් ඔයාට අමතර ගාස්තු නැහැ. ඒ ඩිරම් 7.50 ඇතුලේ තමයි ඔක්කොම ටික තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ රෂීදියා බස් ස්ටේෂන් එක. මම හැබැයි මෙතනට ඇවිල්ලා මේ ටිකක් වෙලා හිටියා. මොකද මං ඊයේ කිව්වනේ මගේ වීඩියෝ එකේ මම අද පුතාට ආෆ්ටර් ස්කූල් ක්ලාස් තියෙනවා. එයා අද තමයි පළවෙනි පාරටම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ කියන්නේ උදේ ස්කූල් වෑන් එකේ ගියා. හවස ආවේ මෙට්‍රෝ එකේ. ADCB වලින් මෙට්‍රෝ එක අරගෙන සෙන්ටර් පොයින්ට් වලට ආවේ. එතකොට මං ඊයේ හවස ගියානේ යත් එක්ක යාට කණ්ණාඩියක් හදන්න දෙන්න. ඒ කණ්ණාඩියත් හරි කියලා මට එතනින් කෝල් කරා. ඒ හින්දා මං හිතුවා එයා එනකම් මෙතන ඉඳලා එයාත් එක්ක ගිහිල්ලා කණ්ණාඩියත් අරගෙනම ගෙදර යන්න. ඒ මොකද කියනවා නම් මේ බස් ස්ටේෂන් එකයි මෙට්‍රෝ ස්ටේෂන් එකයි තියෙන්නේ එකම තැන. එතකොට අපි දැන් මේ බස් එකෙන් බැහැලා මම මේ ආවේ. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන්නේ මේ පොලිම ඔයා අනුගමනය කරන්නම ඕන. ඔයාට විශේෂ සහනයක් හම්බෙන්නේ ඔයා ප්‍රෙග්නන්ට් නම් හරි පොඩි බබෙක් වඩාගෙන ඉන්නවා නම් හරි විතරයි. එතකොට මේ ස්ක්‍රීන් මේ හැම තැනම දාලා තියෙනවා. මේ ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ බස් නම්බර් එකත් එක්ක බස් යන්නේ කොහෙද. එතකොට මේ ගේට් නම්බර් එකේ නගාව නවත්තන බස් මොනවද? ඔය හැම විස්තරයක් මෙතන තියෙනවා. මේ නොල් කාඩ් එක මට හම්බුනේ මං ඉඳගත්ත පුටුවේ සීට් එකේ තිබුණ කාගේ හරි නොල් කාඩ් එකක්. මට හිතුණා දැන් බස් එකට නැගලා ඕක පංච් කරන්න හොයන කෙනාට මේ කාඩ් එක නෑනේ. ඒ හින්දා මං ඒක එතන හිටපු රිසෙප්ෂන්ට හෑන්ඩ් ඕවර් කරා. ඇත්තටම මට ওই කාඩ් එක අරගෙන යන්න තිබුණා. මොකද ඕකේ සල්ලිත් තියෙනවා. මට ඒ වුණාට ඒ වැඩේ කරන්න හිතුන්නේ නැහැ. මට හිතුණා දැන් පුතත් මහන්සි වෙලා ආපු නිසා අපි දෙන්නා තේ එකක් බීලා යන් කියලා. මේ තේ එකට ඇත්තටම මේක කියන්නේ කරක් කියලා මෙහෙ. මේ තේ එක ඩිරම් 1යි. හරිද? මේ කිරි එක ඩිරම් 1යි. ඒ වුණාට අපිට ඕනම් ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදපු කිරි එකක් ගන්නත් පුළුවන්. ඒ ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදලා ගන්න එක අපි යාලට කියන්න ඕන ෆ්‍රෙෂ් මිල්ක් ටී කියලා. ඒක ඩිරම් 2ක් ඒගොල්ලෝ charge කරනවා. ඔය වගේ ඩිරම් එකේ ඒවා ඔයාලට ඕන තැනකින් පොඩි කැෆටේරියාස් වලින් ගන්න පුළුවන්. එතකොට මේ අදත් ආවේ මම ලුලු එකට. මොකද මෙයාගේ කණ්ණාඩිය කලෙක්ට් කරගන්න. එයා ඉතින් දාලා බලන්න ඕනනේ හැදිලා තියෙන්නේ කොහමද කියලා. අම්මෝ මේ කණ්ණාඩියට මට ඩිරම් 430ක් ගියා ඔක්කොම. ඒ කියන්නේ ડોක්ටර්ගේ කන්සල්ට් ෆී එක 150ක් වුණා. මම අඩුම ප්‍රේම් එක ගත්තේ ඒක ඩිරම් 100යි. මේ තියෙන යා ඉස්සලාම මේ කණ්ණාඩි දාලා මූණ පෙන්වන්න කැමතිම නෑ. සමහර යා දන්නේ නැතුව ඇති මම මේක පෙන්නනවා කියලා. ඉතින් ලුලු එකේ ඉඳලා අපේ ගෙදරට පයින් එන්නත් පුළුවනි. ඒ වුණාට කොල්ලා අද චුට්ටක් වැටෙන්න ගිහිල්ලා කකුල මොකක් හරි කරගෙන රිදෙනවා. අම්මේ පයින් යන්න බෑ කිව්වා. ඒ හින්දා අපි දෙන්න හිතුවා අදත් පාර පැනලා එතනින් බස් එකක් අරන් බස් එකේම යන් කියලා. මං ඉතින් කිව්වා කණ්ණාඩියක් දාගෙනම යන් චුට්ටක් පුරුදු වෙන්නත් එක්ක කියලා. ඒ වුණාට මේ එයාට ටිකක් ඔළුව කකියනවා කිව්වා. පස්සේ මහත්තයා කිව්වා ඕක දැන් අලුතෙන් දාපු අලුත නිසා ටිකක් ඔළුව කක්කුම තියෙනවා. ටික දවසක් යද්දි හරියයි කියලා. හරි එහෙනම් ආයෙත් හෙටත් අලුත් වීඩියෝ එකක් කරන්න උත්සාහ කරනවා.